අවුරුදු 100ක් පරණ ගෙදරක් තාම තියෙනවා. තානිකරම හොල්මන් බූද බංගලාවක තමයි ඒත් හොල්මන් නැහැ. ඉතින් මං හිතුවා අපි මං හොල්මන් කතා කියපු එකේ මේ හොල්මන් බූද බංගලාව කරලාට පෙන්නන්න. දැන් බලමු. ඉතින් මේ තියෙන්නේ අපේ අයියලා ගෙදර. මේ වලව්ව දැන් කඩන් වැටෙන්න ඔන්න මෙන්න නිසා ඒගොල්ලන් හිතුවා අලුත් ගෙදරකට යන්න. අලුත් ගෙදර කියන්නේ ඉතින් ඒවත් එම පිටිපස්සේ ඒගොල්ලන්ම හදපු ගේ. වැඩක් නැහැ. අපි මේක ගැන විස්තර ටිකක් බලමුකෝ. මේක ගොඩක් පරණ වෙලා. ඒ වුණාට මේකේ තියෙන ස්පෙෂල්ම දේ තමයි. ස්පෙෂල් දේ පස්සේ කියන්නම්. මෙන්න මේ දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මං හිතන විදිය. කොහොම හරි ඒව වැඩක් නැහැ. අපි මේ ගෙදර තියෙන විශේෂම දේ බලමුකෝ. මෙන්න මෙහෙම තමයි නම් මේක ඇතුළට යන්න තියෙන්නේ. මෙන්න මේ වගේ දොරවල් දෙකක් හම්බෙනවා. ස්පෙෂල්ම දේ තමයි කාමරම 16ක්. කාමර 16ක්. කාමර මම මතකයි 16ද කීයද කියලා. කොහොමද මං එකින් එක පෙන්නන්න. මේ ඉන්නෙත් මං කාමරේක තමයි මේ අරුන්ද. මේ තියෙන්නේ පළවෙනි කාමරේ. මේ දෙවෙනි කාමරේ. මේ තුන්වෙනි කාමරේ. මේ හතරවෙනි කාමරේ. මේ පස්වෙනි කාමරේ. මේ හයවෙනි කාමරේ. මේ හත්වෙනි කාමරේ. මේ අටවෙනි කාමරේ උඩ. මේ නවවෙනි කාමරේ. මේ 10වෙනි කාමරේ. මේ 11වෙනි කාමරේ. අර 12වෙනි කාමරේ. මේ 13වෙනි කාමරේ. මේ 14වෙනි කාමරේ. එතනින් එළියේ 15වෙනි කාමරේ. අරක අස්සේ තියෙන අර 16 වෙනි කාමරේ, මේ 17 වෙනි කාමරේ, 18 වෙනි කාමරේ, අරක 19 වෙනි කාමරේ. මේක 18 මේක 19. මේක 20 අරක 21. දැන් මේවා කඩන් වැටිලා මේ පහළවල් ඔක්කොම කඩාගෙන වැටලා. මේ කාමරවල වල පහළවල් ඔක්කොම කඩාගෙන වැටලා බිමට. Oh my god. මේ ගෙදර තියෙන විශේෂම දේ තමයි කාමරයක් ඇතුලේ තවත් කාමර තියෙනවා. දැන් මේක ගොඩාක් පරණ වෙලා තියෙන්නේ. පරණ වෙලා කියන්නේ අවුරුදු 100කටත් ළඟයි මේකට. අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහයේ ෆොටෝ එකට සාධාරණයක් කරන තැනක් තමයි මෙන්න මේක. කොහොමද කැමරේ? ඔන්න කැමරේ. ඔන්න සීලෙත් මතන්න පුළුවන්. අපේ අයියලා හෙනම වලව්කාරයෝ. ඒකේ තව විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. එහෙනම්